මනෝ ටීවී අද දවස පටන් ගන්නේ මෙවර හෙලිකොප්ටරින් තරඟ කරන කණ්ඩායමක් බදුල්ල මහනගර සභාවට තරඟවදිනවා. ඒ අපේක්ෂකයෝ හොයාගෙන තමයි අද ආවේ. ඒකකොට අපේ හිටපු අමාත්‍යතුමා ඩිලන් පෙරේරා මැතිතුමා මුණ ගැහුණා. එතුමාගේ මට අහන්න තියෙන්නේ මොකද මේ පරිවර්තනය මන්දිතුමා? මේක ඇත්තටම පරිවර්තනයක් නෙවෙයි. මේක අපි පරිවර්තනය වුණේ අපි නෙවෙයි. පරිවර්තනය වුණේ බෝට්ටුවෙන් ඡන්දය ඉල්ලලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කඩේ ගියා තමයි පරිවර්තනය වුණේ. අපි කිසිම පරිවර්තනයක් නැතුව අපි ඉන්න තැනම හිටියා. අපි ගිය මනෝජ් ජනරා දැන් ගිය පාර්ලිමේන්තු මැතිවරණයක් ඡන්දය ඉල්ලනකොට විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කවල බෝට්ටුවෙන් ඡන්දය ඉල්ලපු උදවිය අපේම ලයිස්ට් ඉල්ලපු උදවිය මම ටිකක් පරක් වෙලා බෝට්ටුවට ආවේ ශ්‍රී ලංකාවේ ඉඳලා. ඒ නිසා මේ අපේ පාක්ෂිකයන්ට කිව්වා මේ ඩිලාන්ට මනාප දෙන්න එපා. මොකද ඩිලාන් හැරෙන තැපැල් රනිල් ගාවට යනවා. අපේ නම් බල්ලවත් යන්නේ නැහැ කියලා. හැබැයි බල්ලා ගියේ නෑ. බල්ලා හිටියා මේ බෝට්ටුවේ ඡන්දය ඉල්ලපු 6 දෙනාගෙන් 5 දෙනෙක්ම රනිල් ගාවට ගියා. ඒක පරිවර්තනය වුණේ මනෝජ් ඒගොල්ලෝ. ඉතින් ඒ කියන්නේ ජනතාවගේ ඡන්දය අරගෙන රනිල්ට විරුද්ධව රනිල් බැංකු හොරා කිය රනිල්ගේ ප්‍රතිපත්ති වල නියෝජනය කරමින් අවසානයේ ජනතාව ඡන්දය දුන්න රනිල්ට විරුද්ධව අවසානයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරේ ජනතාව නෙවෙයි පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෙන් ඉල්ලපු മന്ത്രിයෝ. ඉතින් ප්‍රශ්නෙට උත්තරේ තමයි පරිවර්තන මම නෙවෙයි පරිවර්තන ඒගොල්ලෝ. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කරන්න ඔබතුමාගේ ඡන්දය පාවිච්චි කරාද? නෑනේ මම ඡන්දය පාවිච්චි කරේ දලසලප්පුර මැතිතුමා. දලසලප්පුර. එතකොට මෙවර මේ ඔබතුමාලා අලුතෙන් පක්ෂයක් නිර්මාණය කරලාද මෙවර මේ අපි නිදහස් පාර්ලිමේන්තුවේ තරඟවදින් අපි නිදහස් ජනතා සභාව හැටියට තමයි මුලින්ම අපේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරේ. දැන් මේ නිදහස් ජනතා සභාව හැටියට අපි ආරම්භ ව්‍යාපාරය දැන් නිදහස් ජනතා පෙරමුණ හැටියට පක්ෂයක් හැටියට පරිවර්තනය වෙලා තිබෙනවා. ඉතින් අපේ පක්ෂය තමයි ලංකාවේ තියෙන ලාභාලම පක්ෂය. පක්ෂය හදලා මාස 3යි පක්ෂය හදලා ඇත්තටම කියනවා නම් අපි නාම යෝජනා බාර දෙන්න උනේ අපිට දවස් 5ක් විතර. ඒ කියන්නේ අපි පක්ෂය හදලා සන්දානයක් හදලා සන්දානයේ ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සන්දානයට දුවගෙන ආවා. ඊට පස්සේ උසාවියට තීන්දුවෙන් එතුමාට දඩයක් ගැහුවා. දඩයක් ගැහුවම එතුමා ඩීල් එකක් දාලා ආපහු සන්දානයෙන් එළියට දුවගෙන ගියා. ඉතින් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පිළ ගහපු ඩීල් එකත් එක්ක ඊළඟ සන්දානය ආපහු කඩන්න වුණා. ඒ නිසා අපේ පක්ෂය අපිට බදුල්ල වගේ දිස්ත්‍රික්කවල ලංකාව පුරාම දවස් 5ක් ඇතුළත තමයි හෙලිකොප්ටරයෙන් තරඟ කරන්න මේ ලයිස්ට් සකස් කරගන්න සිද්ධ වුණේ. මෙවර පළාත් පාලන මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වය ඔබතුමාද ගන්නේ මේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ? එහෙමයි. හෙලිකොප්ටරෙන් තරඟ කරන ඒ කණ්ඩායම වල දිස්ත්‍රික් නායකත්වය කරනවා. මෙවර මේ බදුල්ල නගර සභාව පිළිබඳව ලොකු මේ කතිකාවක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ බොහෝ අපේක්ෂකයෝ බොහෝ පක්ෂ ගණනාවක් තරඟ කරනවා. ඒ අතර ඔබතුමාගේ පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව ඔබතුමා මොකක්ද හිතේ? බදුල්ල මහනගර සභාව කොටත්තොත් බදුල්ල මහනගර සභාව සීමාව තුළ අපිට තියෙනවා අත්දැකීමක් 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කර එක්සත් ජාතික පක්ෂය. දෙවැනියට ආවේ පොහොට්ටුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සියලු කොට්ටාස පෙරදුනා. අවසානයේ සභාව හදන්න ගියාම සභාව හදන්න බැරි වුණා ජයග්‍රහණය කරපු UNP. නගරාධිපති වුණේ පොහොට්ටුව. සියලුම කොට්ටාස පෙරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගයෙන් තමයි තුමා නගරාධිපති වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී තමයි නියෝජනය කරන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියන්න ඕනේ මේ මැතිවරණේ අපිට එකක් පැහැදිලි. ඒ කියන්නේ මේ මැතිවරණේ අනාවැකියක් කියනවා නම් බදුල්ල මහනගර සභාව තුළ ස්ථිර වශයෙන්ම පොහොට්ටුව පරාද. ස්ථිර වශයෙන්ම අලිය පරාද. මේ ආණ්ඩුවේ ඉන්න කොටස්කාරු දෙක. බදුල්ල නගර සභාවේ තව කොටසක් ඉන්නවා පොහොට්ටුව කියලා කියන්නේ නැතුව අලිය කියලා කියන්නේ නැතුව ආණ්ඩුවේ ඇමතිකම් දරමින් ස්වාධීන කණ්ඩායමකට ලේබලයක් ගහගෙන යනවා. ඒක ඉල්ලන සමහර සහෝදරු අපේ යාළුවෝ. ඒ යාළුවෝත් රැවටිලා ස්වාධීන නෙමෙයි. ඒක ඇත්තටම ස්වාධීන නෙමෙයි. ඒකත් පොහොට්ටුව වගේම අලිය වගේම ආණ්ඩුවේ කොටස්කාරු. ඉතින් මෙන්න මේ කණ්ඩායම් තුන අනිවාර්යෙන් පරදිනවා. ඉතින් ස්ථිරම අනාවැකිය තමයි මේ කණ්ඩායම් පරදිනවා. ජයග්‍රහණය කරන්නේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායම.
ඒක අපේ හෙලිකොප්ටරේ කණ්ඩායම ඉන්නවා එතන අපි හිතනවා අපිට අපේ කණ්ඩායම දිහා බැලුවම අපේ කණ්ඩායම තුළ ඉන්නවා උගත් ඒ වගේම විවිධ රජයේ තනතුරු දරපු උසස් නිලධාරීන් ඉන්නවා සමාජ ක්‍රියාකාරීන් ඉන්නවා තරුණයෝ ඉන්නවා අපි ගොඩක් අලුත් බොහෝ දාලා තියෙනවා අපි හිතනවා හෙලිකොප්ටරේ කණ්ඩායම හැටියට අපිට මේ නගර සභාව අපිට බාර දුන්න පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම විරුද්ධ පක්ෂ නියෝජනය කරනවා ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය මේ ඔක්කොම විරුද්ධ පක්ෂ කොටස්. ඒ නිසා අවසානයේ බදුල්ල මහනගර සභාව නගරාධිපති තෝරනකොට නියෝජන නගරාධිපති තෝරනකොට රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන හෙලිකොප්ටර් එකකද මට කියන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා මම මේ අලුත් අත්හදා බැලීමක් කරන්නේ මේ මනෝජ් TV YouTube නාලිකාවට. ඉතින් ඔබතුමාලගේ මෙවර අලුතෙන්ම මේ කණ්ඩායමක් යොදලා මේ කරන වැඩේ ඒ වගේම මේ බදුල්ල මහනගර සභාව අලුත් මූණු ටිකක් පත්වේ ඒ සඳහා හෙලිකොප්ටරේ ලකුණේ ඔබලාගේ කණ්ඩායමට මගේ සුබ පැතුම් මනෝජ් TV නාලිකාවේ සුබ පැතුම් මේ සමග එකතු කරන ඔබලාට බොහොම ස්තුතියි. මනෝජ්ත් මගේ ආදරේ සුබ පැතුම් අපේ පැරණි මිත්‍රයෙක් ලක්ෂ ගොල්ලෙක් මගේ සුබ all the best. බොහොම අයිබෝන් මෙවර ඔබතුමාට අයිබෝන් මෙවර පළාත් පාලන මැතිවරණය බදුල්ලේ ගොඩක් උණුසුම්ව සිද්ධ වෙනවා. ඉතින් මෙවර බොහෝ පක්ෂ මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනකොට මම දැන් ඉන්නේ නිදහස් ජනතා සන්ධානය නේද මන්ත්‍රී? නිදහස් ජනතා සන්ධානයෙන් මෙවර බදුල්ල මැතිවරණ කොට්ටාශයට බදුල්ල නගර සභාවට ඉල්ලන කණ්ඩායම් නායකයත් එක්ක චමිල බුද්ධික මහත්මයා. ඉතින් චමිල මහත්මයා මට කියන්න කොහොමද ඔබතුමාගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ? මගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ 2011. එතකොට අපි තරඟ වැදුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. එවර මම මැතිවරණයට ඉදිරිපත් වෙලා මට මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකියාව ලැබුණා යම් කෙටි කාලයකට. ඒ කාල පරිච්ඡේදයේ ඉතින් අපිට මම තරඟ කරපු වසර තමයි 70 2011 වර්ෂයේ තිබ්බ මැතිවරණය ඇවිල්ලා අපිට මනෝජ් මහතාත් දන්න ඒ වෙලාවේ තිබ්බේ මේ කොට්ටාස ඡන්දයක් නෙමෙයි අපි සියලු දෙනාටම තිබ්බේ බදුල්ලේ ග්‍රාම සභා කොට්ටාස 13 මාවතන පරිදි. ඉතින් ඒන් ඔබට ගිහිල්ලා අපි ඊළඟ මැතිවරණය වල පොස්ටෙන් තරඟ කරනකොට ඒකෙත් මම තරඟ කරපු අපේක්ෂකයෙක් පොස්ට් වෙනවා. පොස්ටෙන් තරඟ කරන වෙලාවේ අපිට මට හම්බුනේ 78 ඒකල් ගන්න උතුර. ඉතින් ජයග්‍රහණයක් කරගන්න අපහසු වුණා. ඉතින් මෙවර නැවත මම ඔබතුමාට ඒ 2018 මැතිවරණ ගැන කියලා. ඒ 18 මැතිවරණේ ජයග්‍රහණය කරගන්න බැරි වුණ හේතු විදිහට ඔබතුමා දැක්කේ මොකද්ද ඊට පස්සේ මැතිවරණයෙන් පසුව? හේතුව කියන්නේ ඒකටත් හේතුව තමයි මම දකින්නේ එවලෙත් අපේ බෙදීමක් තිබ්බා. ශ්‍රී ලංකා දස්පක්ෂයේ ගමේ වෙනම ඉල්ලුවා, පොට්ටු අපි වෙනම ඉල්ලුවා. ඉතින් ශ්‍රී ලංකා දස්පක්ෂයේ ඡන්ද 280ක් ගියා. මම පෙරදුනේ 160කින්. 160කින් පරදින්න හේතුව තමයි අපේ බෙදීම. හරි. ඊට පස්සේ දැන් ඔබතුමා ඒ මැතිවරණයෙන් පස්සේ ඔබතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය කොහොමද මේ බදුල්ලේ ජනතාව වෙනුවෙන්? බදුල්ලේ ජනතාව වෙනුවෙන් අපි ඒ වෙලාවේ ක්‍රියාකාරුනේ අත්‍තරම අපි පොට්ටුව කියන පක්ෂයක් මේ රටේ ස්ථාපිත වුණා. පොට්ටුව කියන පක්ෂය මහත් මහතක් ගන්නවා අපි කර තියාගෙන ඇද්ද මිනිස්සු පොට්ටුව. ඉතින් ඒ වෙලාවේ පොට්ටුවට නායකත්වය දුන්නේ කුමාර වෙල්ගම මැතිතුමා බදුල්ල දිස්ත්‍රික්කයට. එතුමාගේ සම්බන්ධක ලේකම් වශයෙන් මම වැඩ කරපු වල ලොකු දායකත්වයක් පක්ෂය සහ බදුල්ල ජනතාවට පොට්ටුවේ 2018 මාසෙ දැක්වුවා. ඔව් හරි. දැන් ඊළඟට ඔබතුමා මෙවර මැතිවරණය අනිත් මැතිවරණයට වැඩිය මේ ගොඩක් උණුසුම් වෙලා තියෙනවා මේ බදුල්ල මහනගර සභාවට. මේ බදුල්ල මහනගර සභාවට මෙවර ඔයගොල්ලෝ මේ ඉදිරිපත් වෙන්නේ කොහොමද ඒ සඳහා පසුබිම හදාගත්තේ? බදුල්ල මහනගර සභාවට ඇත්තරම අපිට මේ කෙටි කාලෙකින් නිර්මාණිත පක්ෂයන් නිසා අපිට සතියක වගේ කෙටි කාලයක් තමයි තිබ්බේ නාම ජනාපත්‍රය සකස් කිරීමට. ඉතින් මම කණ්ඩායම් නායකයා වශයෙන් අපේ දිස්ත්‍රික් නායකතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් මට ගල්ගන්තරතුමාගේ දිස්ත්‍රික් නායකත්වයෙන් කරන පක්ෂයේ පූර්ණ උපදේශ අනුශාසන මත අපිට නාම ජනපත්‍රය සකස් කරගන්න පුළුවන් වුණා. මම හරි ආඩම්බරයෙන් කියනවා මගේ පක්ෂයේ ඉන්න ගුරුවරු තරඟ වදිනවා. ඒක තාක්ෂණ විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා තරඟ වදිනවා. නොයෙකුත් වෘත්තීන් වල යෙදෙන කණ්ඩායම් වල ඉතින් අනිත් කණ්ඩායම් එක්ක සසඳනකොට කට්ටිය කිව්වට මේ බරාවි කියලා මම කියන අපේ කණ්ඩායමත් බරාවියක් තමයි. බදුල්ල මහනගර සභාවට.
ඒ කියන්නේ ඔබතුමාට දැන් ලැබිලා තියෙන මේවර මැතිවරණයට තරම් කරන්න ඉන්න කණ්ඩායම ගැන ඔබතුමා තෘප්තිමත්. හරි. දැන් මේ මැතිවරණයෙන් පසුව ඔබතුමා දැන් මේ කණ්ඩායම් නායකයා වශයෙන් ඉන්නවා. ඔබලාගේ පක්ෂයට නගරාධිපති ධූරය ලැබුණොත් ඔබ මේ හඳුනාගෙන තියෙනවද බදුල්ලේ මොනවද දැන් මේ අලුතෙන් සිද්ධ කරන්න තියෙන මේ දේවල් නගර සභාවෙන් බදුල්ලේ ජනතාවට? ඇත්තට බදුල්ලේ ජනතාවට බදුල්ලේ නගරයට නම් කිරීමට වැඩ කටයුතු රාශියක් මගේ අධිෂ්ඨානයක් තියෙනවා. ඉතින් අපිට යම්කිසි විදිහකට බදුල්ල මහනගර සභාවේ නගරාධිපති ධූරය ජනතා නිදහස් සන්ධානයට ගන්න ලැබුණු තනියෙන් නම් ගන්න අපහසුයි කියන එක මම මේ වෙලාව මහත්මයාට කියන්නේ. ඒ කියන්නේ නැතිවන ක්‍රමෙත් එක තනියෙන් කාටවත් සභාව පිළිවන්න බෑ. අපි අනිවාර්යෙන් තවත් පක්ෂයක් එක්ක එකතු වෙලා තමයි සභාව පිළිගන්නේ. අපේ පක්ෂේ ගන්නේ සියලු පක්ෂේ උරුමයි. ඉතින් ඒ වුණොත් මට තියෙන මම දන්නවා ඒක බදුල්ල මහනගර සභාවේ අපේ කාර්ය මණ්ඩලය වල හිටපු මන්ත්‍රීවරයෙක් නිසා විශාල කාර්යභාරයක් අපේ නගර සභාවේ කාර්ය මණ්ඩලය කරනවා. ඉතින් ඒගොල්ලන් එක්ක හරවලා මම ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම හදා ගන්න ඕනි. ඒ කියන්නේ අපි පිළිවෙලකට ගමනක් ගියොත් තමයි ගමන යන්න පුළුවන්. නගරේ තවත් ඉතුරු වෙච්ච සුළු වැඩ කොටසක් කියලා මම හිටපු නගරාධිපතිවරු ඇත්තටම බදුල්ලේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්න වල විසඳුම් මේකට දීලා අමාරයි. අපි වගේ පිරිසක් ආවත් තවත් කෙටි කාලින ප්‍රශ්න දෙකකට විසඳුම් තියෙනවා. ඉතින් ඒ වගේ දෙයකට යන්න ශක්තිය ධෛර්යය අපේ මා ප්‍රමුඛ අපේ කණ්ඩායම ලැබේවා කියලා මම මා විසින් ප්‍රාර්ථනාවක් ඉදිරිපත් කරනවා. මම තව එක ප්‍රශ්නයක් අහන්නම් චමිත මන්ත්‍රීතුමා. මේ බදුල්ල නගරේ ප්‍රධාන නගරේ වුණාට ඌව පළාතේ වෙලෙන්දෝ මේ සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ වෙළඳාම් කටයුතු වලට මේ හොඳ නැහැ කියලා බදුල්ල නගරේ. සහ සංචාරකයෝ විශේෂයෙන්ම විදේශ සංචාරකයෝ මේ දෙමෝදරින් ඇල්ලෙන් මෙහාට එන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙන්නලා අපේ මේ බදුල්ලේ ඉන්න වෙළඳ ව්‍යාපාර කරන කණ්ඩායමට මේ යම්කිසි වැඩ කටයුත්තක් ඔයගොල්ලෝ සංවිධානය කරලා තියෙනවද මේ ඒ සම්බන්ධව වැඩ පිළිවෙලක් තියෙනවද? ඇත්තටම මට මතකයි අපි හිටපු කාලවල ඔය පදික වේදිකා සම්බන්ධව සහ වෙළඳ ප්‍රජාගෙන ප්‍රශ්න කීපයක්ම මතු වුණා අපිට. ඉතින් අපි ඒ සඳහා විසඳුම් ලබා දීමට අපි විසින් සභාව විසින් කටයුතු කරත් වෙළඳුන්ගේ සහයෝගය අපිට ලැබුණේ නැහැ. ස්ථාන හැදුවා ඒගොල්ලන්ට ස්ථාපිත කරන්න. ඉතින් වෙළඳ පුරුදු වෙලා තිනවා හැම වෙලාවෙම මෙන්න මේ මාර්ගයේ හිටියොත් විතරයි අපිට වෙළඳාමක් තියෙන්නේ කියන මතය තමයි ඉන්නේ. ඉතින් ඒකට එහා ගිහිල්ලා වෙළඳනොත් එක්ක අපි සාමූහික සාකච්ඡාවකට ගිහිල්ලා ඒගොල්ලන්ට හොඳ අවබෝධයකින් මේකට විසඳුමක් අනිවාර්යයෙන් හොයන්න ඕනේ. ඒ කියන්නේ ඒ தත්ත්වෙට අපිට නගරෙපත් ගන්න බෑ. කියන්නේ මේ බදුල්ල දිස්ත්‍රික්කයේ අගනගරය බදුල්ල කියන අගනගරේ තමයි අපි තරඟවා දෙන බදුල්ල මහනගර සභාව. ඉතින් මහනගර සභාවේ ඉතින් ඕනම නගරාධිපතිගේ උතුමක් තමයි ඔය වෙළඳ ව්‍යාපාරවලට නිසි උත්තරයක් ලබා ඒ සඳහා නිසි උත්තරයක් ලබා දීමට මට හැකියාවක් આવොත් මම බලාපොරොත්තු වෙන ඒ උත්තරේ ලබා තියෙනවා. හොඳයි. මේ මන්ත්‍රීතුමා නිදහස් ජනතා සන්ධානය මේවර හෙලිකොප්ටරේ ලකුණෙන් තරඟ කරන්නේ ඒ තරඟ කරන කණ්ඩායම් නායකයා චමිල බුද්ධික මහත්මයා. ඉතින් මනෝජ් ටීවී වෙනුවෙන් මමත් ඔබතුමාට සුබ පතනවා මේවර මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා මේ බදුල්ලේ නගරයේ ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් ඔබතුමාට සිද්ධ කරන්න හැකියාව කියලා. බොහොම ස්තුතියි.